සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා දුවේ පුතේ මගේ YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණියේ ගණිත පොතේ තියෙන 3 වෙනි පාඩම භාග. ඒ වගේම දුවේ පුතේ මම උගන්වන විදිහ හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන්න. හොඳයි අපි යන් අද පාඩමට. භාගයක් ගත්තාම දුවේ පුතේ මේ ඉරෙන් යට තියෙන ඉලක්කම හඳුන්වනවා හරය කියලා. එතකොට ඉරෙන් උඩ තියෙන ඉලක්කම හඳුන්වනවා දුවේ පුතේ ලවය කියලා. ලවය හරය දුවේ පුතේ මාරු වෙන්නේ නැතුව මතක තියාගන්න මේ විදිහට මතක තියාගත්තා නම් හරි. හරකගේ පිටේ ළමයා. හරක කියන්නේ හරය, ළමයා කියන්නේ ලවය. කවදාවත් දුවේ පුතේ ළමයාගේ පිටේ හරක නගින්න බෑනේ. ළමයාට වඩා හරක ගොඩක් බරයිනේ. හරකගේ පිටේ ළමයාට ඉන්න පුළුවන්. හරිනේ. හරක යට ළමයා උඩ. තේරුණානේ? හොඳයි අපි බලමු දුවේ පුතේ පුනරීක්ෂණ අභ්‍යාසය. පහත සඳහන් එක් එක් භාග සඳහා තුල්‍ය භාග දෙක බැගින් ලියන්න. හොඳයි අපි දුවේ පුතේ මුලින්ම තුල්‍ය භාග කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගමු. දැන් දුවේ පුතේ මොකක් හරි භාගයක තුල්‍ය භාග හොයන්න කිව්වොත් එතකොට මේ තුල්‍ය භාග කියන්නේ භාගෙට සමාන භාග. හරි. දැන් කොහොමද තුල්‍ය භාග හොයන්නේ? තුල්‍ය භාග හොයන්න දුවේ පුතේ භාගයක හරයත් ලවයත් එකම සංඛ්‍යාවෙන් බිඳුව නැතුව එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තමයි දුවේ පුතේ තුල්‍ය භාග හොයාගන්නේ. හොඳයි අපි 3න් 2ට සමාන භාග දෙකක් හොයාගමු. මුලින්ම දුවේ පුතේ 3න් 2 හරයයි ලවයයි දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි දෙවරක් 2 4යි. පළවෙනි තුල්‍ය භාගය තමයි දුවේ පුතේ 6න් 4. ඊට පස්සේ දුවේ පුතේ 3න් 2 හරය ලවය දෙකම 3න් ගුණ කරමු. තුන් වරක් 3 9යි තුන් වරක් 2 6යි. දෙවෙනි තුල්‍ය භාගය තමයි දුවේ පුතේ 9න් 6. තේරුණානේ ඔයගොල්ලන්ට? පහෙන් 4 හරයයි ලවයයි දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 5 10යි දෙවරක් 4 8යි. පළවෙනි තුල්‍ය භාගය තමයි දුවේ පුතේ 10න් 8. අපි දෙවෙනි තුල්‍ය භාගය හොයාගමු. 5න් 4 ලවය හරය දෙකම 3න් ගුණ කරනවා. 3 වරක් 5 15යි 3 වරක් 4 12යි. දෙවෙනි තුල්‍ය භාගය තමයි දුවේ පුතේ 15න් 12. අටෙන් 4 හරයයි ලවයයි දෙකෙන් බෙදෙනවා. අට දෙකෙන් බෙදුවාම 4යි 4 දෙකෙන් බෙදුවාම 2යි. පළවෙනි තුල්‍ය භාගය තමයි 4න් 2.
දෙවෙනි තුල්ල භාගය හොයන්න 8න් 4 දෙකෙන් බෙදෙනවා. 4ෙන් බෙදෙනවා. 8 4ෙන් බෙදුවාම 2යි 7ට 4 වරක් 1යි දෙකෙන් 1යි. දෙවෙනි තුල්ල භාගය තමයි දෙකෙන් 1. විසි හතරෙන් 16 දුවේ පුතේ 6යි 9යි දෙකෙන් බෙදෙනවා. 24 දෙකෙන් බෙදුවාම 12යි 16 දෙකෙන් බෙදුවාම 8යි 12න් 8යි පළවෙනි තුල්ල භාගය. ඊට පස්සේ දුවේ පුතේ දෙවෙනි තුල්ල භාගය හොයන්න 24න් 16 4ෙන් බෙදෙනවා. 9යි 6යි. විසි හතරට 4 වරක් 6යි 16ට 4 වරක් 4යි. හයෙන් 4යි දෙවෙනි තුල්ල භාගය. දෙක පහත සඳහන් එක් එක් මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ලෙස දක්වන්න. රෝමී ඉලක්කම් 1. 1යි 2න් 1 තමයි දුවේ පුතේ විෂම භාගයක් විදිහට හරවන්න තියෙන්නේ. මම මේක ඔයගලන්ට පැහැදිලි කරන්න ලොකුවට ලියා ගන්නවා. මිශ්‍ර සංඛ්‍යාවේ හරයම තමයි දුවේ පුතේ විෂම භාගෙත් හරය වෙන්නේ. ඊට පස්සේ දුවේ පුතේ මේ මිශ්‍ර සංඛ්‍යාවේ හරයයි මේ ඉස්සරහා තියෙන ඉලක්කමයි ගුණ කරනවා. දෙවරක් 1 2යි. ඊට පස්සේ 9යි මේ ආපු උත්තරේ එකතු කරනවා දුවේ පුතේ. දෙකට එකක් එකතු කරපුවාම 3යි. ඒක තමයි විෂම භාගේ 9 වෙන්නේ. තේරුණාද ඔයගොල්ලන්ට? හරි. 2න් 3යි. රෝමී ඉලක්කම් 2. 2යි 4න් 3. හොඳයි දුවේ පුතේ අපි 2යි 4න් 3 විෂම භාග කරමු. හරය හැමම ලියාගත්තා. 4 වරක් 2 8යි. 8ට 3ක් එකතු වුණාම කීයද දුවේ පුතේ 11යි. එහෙනම් මේකේ 9 වෙන්නේ 11යි. රෝමී ඉලක්කම් 3. 3යි 5න් 2. හරය හැමම ලියා ගන්නවා දුවේ පුතේ. 5 වරක් 3 15යි. 15ට 2ක් එකතු කරපුවම කීයද දුවේ පුතේ 17යි. එතකොට 9 17යි. 5න් 17යි. රෝමී ඉලක්කම් 4. 5යි 10න් 7. හරය හැමම ලියා ගන්නවා දුවේ පුතේ 10යි. 10 වරක් 5 50යි. 50ට 7ක් එකතු කරපුවාම 57යි. එහෙනම් දුවේ පුතේ 9 57යි. 3 පහත සඳහන් එක් එක්
විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස දක්වන්න. රෝමී ඉලක්කම් 1 3න් 7 මේක දුවේ පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට හරවන්න. මේ භාගේ ලවය හරයෙන් බෙදනවා දුවේ පුතේ. 7 බෙදනවා 3ෙන්. හතට 3 වරක් 2යි 3 වරක් 2 6යි එකක් ඉතිරි. මේකේ තියෙන දුවේ පුතේ හරය හැමම ලියා ගන්නවා. එතකොට දුවේ පුතේ මේ බෙදලා ආපු උත්තරේ මේ උත්තරේ දුවේ පුතේ මිශ්‍ර සංඛ්‍යාවේ ඉස්සරහින් ලියනවා. බෙදලා ඉතිරි වෙච්ච ගාන 1 තමයි මිශ්‍ර සංඛ්‍යාවේ ලවය වෙන්නේ. තේරුණානේ ඔයගොල්ලන්ට? හරි. රෝමී ඉලක්කම් 2 4න් 19 19 බෙදනවා දුවේ පුතේ 4න්. 19ට 4 වරක් 4යි 4 වරක් 4 16යි 19න් 16ක් අඩුනම 3ක් ඉතිරි. දැන් දුවේ පුතේ මේකේ තියෙන හරය එහෙමම ලියා ගන්නවා. ආපු උත්තරේ 4 ඉස්සරහින් ලියා ගත්තා. බෙදලා ඉතුරුනේ 3නේ. 3 තමයි දුවේ පුතේ ලවය වෙන්නේ. රෝමී ඉලක්කම් 3 4න් 43 43 දුවේ පුතේ 4න් බෙදනවා. 43ට 4 වරක් 10යි 4 වරක් 10 40යි අඩු කරාම 3ක් ඉතිරි. හරය හැමම ලියා ගන්නවා. බෙදලා ආපු උත්තරේ 10 ඉස්සරහින් ලියා ගත්තා. බෙදලා ඉතිරි වෙච්ච ගාන 3 තමයි ලවය වෙන්නේ. රෝමී ඉලක්කම් 4 7න් 36 36 බෙදනවා 7න් 36ට 7 වරක් 5යි 7 වරක් 5 35යි 36න් 35ක් අඩු කරපුවාම එකක් ඉතිරි. හරය හැමම ලියා ගන්නවා. ආපු උත්තරේ 5 ඉස්සරහින් ලියා ගත්තා. ඉතිරි ගාන තමයි ලවය වෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ විෂම භාගයක් දුන්නාම ඒ විෂම භාගේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන විදිය. 4 අගය සොයන්න. භාග අඩු කරන්න එකතු කරන්න තියෙන දුවේ පුතේ. රෝමී ඉලක්කම් 1 7න් 3 එකතු කිරීම 7න් 2 මේක දුවේ පුතේ භාග දෙකේම හරය 7යිනේ. ඒ කියන්නේ හරය සමානයි. පොදු හරය 7 කියලා ගත්තා. උඩ තියෙන ලවයන් දෙක එකතු කරනවා. 3 එකතු කිරීම 2 හරය 7යි 3යි 2 එකතු කරාම 5යි. උත්තරේ 7න් 5යි. රෝමී ඉලක්කම් 2 6න් 5 අඩු කිරීම 3න් 2
මේකේ දුවේ පුතේ හරයන් දෙක සමාන නැහැනේ. එහෙනම් මේක සුළු කරන්න මේ හරයන් දෙකට පොදු හරයක් හොයාගන්න ඕන. හරි අපි බලමු පොදු හරය හොයාගන්න ලේසිම ක්‍රමය. මේකේ දුවේ පුතේ තියෙන හරයන් දෙක ලියා ගන්නවා. ඒකේ දුවේ පුතේ ලොකු ඉලක්කම රවුම් කරගන්නවා. ඊට පස්සේ බලනවා ඉතුරු ඉලක්කමෙන් මේ රවුම් කරපු ඉලක්කම බෙදෙනවද කියලා. 6 3ෙන් බෙදෙනවනේ දුවේ පුතේ. එහෙනම් 6 තමයි පොදු හරය විදිහට ගන්නෙ. 6න් 5යි අඩු කිරීම 3න් 2යි. දැන් දුවේ පුතේ මේ 3 6 කරගන්න 2න් වැඩි වෙන්න ඕන. හරය 2න් වැඩි කරා කියන්නේ ලවයත් 2න් වැඩි කරනවා. 6න් 5යි 3 වරක් 2 6යි. 2 වරක් 2 4යි. දැන් දුවේ පුතේ භාග දෙකේම හරයන් සමානයි. එහෙනම් පොදු හරය 6 කියලා ගත්තා. ලවයන් දෙක සුළු කරගන්නවා. 5 අඩු කිරීම 4. 5න් 4ක් අඩු කරාම 1යිනේ. 6න් 1යි උත්තරේ. තේරෙනවනේ ඔයගොල්ලන්ට? රෝමි ඉලක්කම් 3 12න් 7 එකතු කිරීම 4න් 3 අඩු කිරීම 3න් 2. දැන් දුවේ පුතේ මේකෙත් මේ භාග තුනේම හරයන් සමාන නැහැ. හරි. අපි එහෙනම් පොදු හරය හොයාගමු. හරයන් ටික ලියා ගන්නවා දුවේ පුතේ. 12 4 3 ලොකු ඉලක්කම රවුම් කරගත්තා. 12 දුවේ පුතේ 4ෙන් බෙදන්නත් පුළුවන් 3ෙන් බෙදන්නත් පුළුවන්. එහෙනම් දුවේ පුතේ පොදු හරය විදියට ගන්නෙ 12. 12න් 7 එකතු කිරීම 4ෙන් 3. දැන් දුවේ පුතේ මේ 4 12 කරගන්න 3ෙන් ගුණ කරන්න ඕන. හරය 3ෙන් ගුණ කරා කියන්නේ ලවයත් 3ෙන් ගුණ වෙනවා. අඩු කිරීම 3ෙන් 2. දැන් මේ 3 12 කරගන්න 4ෙන් ගුණ කරන්න ඕන. හරය 4ෙන් ගුණ කරා කියන්නේ ලවයත් 4ෙන් ගුණ කරනවා. තුන් අරක් 4 මම මෙතන 3 ලියලා නැහැ දුවේ පුතේ. 3 අරක් 4 12යි. 3 අරක් 3 9යි. මෙතන 4 වරක් 3 12යි. 4 වරක් 2 8යි. දැන් දුවේ පුතේ භාග තුනේම හරයන් සමානයි. 12 ලිව්වා. දැන් දුවේ පුතේ ලවයන් ටික සුළු කරගන්නවා. 7 එකතු කිරීම 9 අඩු කිරීම 8. 7යි 9යි 16යි. 16න් 8ක් අඩු කරපුවම 8යි දුවේ පුතේ. උත්තරේ 12න් 8යි. මේ උත්තරේ දුවේ පුතේ තව ටිකක් සුළු කරන්න පුළුවන්. ලවය හරය දෙකම දුවේ පුතේ 4ෙන් බෙදෙනවානේ. 8 4 වරක් 2යි 12ට 4 වරක් 3යි. එතකොට 3ෙන් 2යි. රෝමි ඉලක්කම් 4
එකයි දෙකෙන් එක එකතු කිරීම 2යි 4න් 1 මේ මිශ්‍ර සංඛ්‍යා දුවේ පුතේ එකතු කරද්දී අඩු කරද්දී මේ ගැටලු ක්‍රම දෙකකට හදන්න පුළුවන් මම පළවෙනි ක්‍රමයට හදලා පෙන්නන්න මුලින්ම දුවේ පුතේ මේ මිශ්‍ර සංඛ්‍යාවේ තියෙන සංඛ්‍යා වෙනම එකතු කර ගන්න මොනවද තියෙන්නේ 1 එකතු කිරීම 2 හරිනේ ඊට පස්සේ දුවේ පුතේ භාග වෙනම එකතු කරනවා 2න් 1 එකතු කිරීම 4න් 1 2යි 1යි එකතු වුනහම 3යි වරණ ඇතුළේ දුවේ පුතේ මේකේ හරයන් සමාන නැහැ නම් පොදු හරය හොයා ගන්නවා හතරනේ ලොකු දුවේ පුතේ 4 2න් බෙදෙනවා එහෙනම් පොදු හරය 4 විදිහට ගන්නවා 2න් 1 2 දුවේ පුතේ 4 කරගන්න 2න් ගුණ වෙන්න ඕනේ එහෙනම් හරය 2න් ගුණ කරපින්ද ලවයත් 2න් ගුණ කරනවා එකතු කිරීම 4න් 1 දෙවරක් 2 4යි දෙවරක් 1 2යි එකතු කිරීම 4න් 1 දැන් දුවේ පුතේ භාග දෙකේම හරයන් සමානයි එහෙනම් 4 පොදු හරය විදිහට ගත්තා 2 එකතු කිරීම 1 3 හරය 4 ලවයේ දුවේ පුතේ 2 1 එකතු වුනහම 3යි 3යි 4න් 3යි උත්තරේ අපි දැන් දෙවෙනි ක්‍රමයට හදලා බලමු දුවේ පුතේ මෙහෙමයි කරන්න දුවේ පුතේ මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග විදියට හරව ගන්නවා දෙවරක් 1 2යි 2 1යි 3යි හරය 2යි උඩ 3යි එකතු කිරීම 4 වරක් 2 8යි 8යි 1යි 9යි 4න් 9යි දැන් දුවේ පුතේ 2යි 4යි පොදු හරය 4නේ 2න් 3 2 4 කරගන්න 2න් ගුණ කරනවා හරය ගුණ කරපින්ද ලවයත් 2න් ගුණ කරනවා එතන 4න් 9 දෙවරක් 2 4යි දෙවරක් 3 6යි එකතු කිරීම 4න් 9යි දැන් දුවේ පුතේ හරයන් දෙක සමානයි පොදු හරය 4 6 එකතු කිරීම 9 4න් 15යි හොඳයි මේ විෂම භාග දුවේ පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් බවට හරවමු 15 4න් බෙදෙනවා 15ට 4 වරක් 3යි 4 වරක් 3 12යි 15න් 12ක් අඩු කරපුවම 3යි හරය දුවේ පුතේ 4යිනේ ආපු උත්තරේ 3යි ඉස්සරහින් ලියාගත්තා බෙදලා ඉතිරි වෙච්ච ගාන 3 ලවයට ලියාගත්තා 3යි 4න් 3යි ඉස්සෙල්ලා උත්තරේම ආව දුවේ පුතේ තේරුණානේ රෝම ඉලක්කම් 5 3යි 6න් 5 අඩු කිරීම 1යි 3න් 2 මේක මන් දුවේ පුතේ පළවෙනි ක්‍රමයට හදන්නේ මුලින්ම ඉලක්කම් ටික සුළු කරලා ඉන්නවා මොනවද තියෙන ඉලක්කම් මේකේ 3 තියෙනවා 1 තියෙනවා 3 අඩු කිරීම 1 ඊට පස්සේ දුවේ පුතේ භාග දෙක සුළු කරනවා 6න් 5
අඩු කිරීම 3න් 2. තුනෙන් එකක් අඩු වුණාම 2යි. දැන් දුවේ පුතේ හරයන් දෙක සමාන නැහැ. එහෙනම් අපි හරයන් දෙක ලියා ගන්නවා. 6නේ ලොකු දුවේ පුතේ. 6 3ෙන් බෙදෙනවා දුවේ පුතේ. එහෙනම් 6 පොදු හරය විදිහට ගන්නවා. 6න් 5 අඩු කිරීම 3න් 2. දැන් දුවේ පුතේ 3 6 කරගන්න 2ෙන් වැඩි වෙන්න ඕන. එහෙනම් හරය 2ෙන් වැඩි කරා කියන්නේ ලවයත් 2ෙන් වැඩි කරනවා. 6න් 5යි අඩු කිරීම දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. දැන් දුවේ පුතේ භාග දෙකේම හරයන් සමානයි. පොදු හරය 6 කියලා ගත්තා. ලවයන් දෙක සුළු කරා 5 අඩු කිරීම 4. 2යි හරය 6යි. ලවය දුවේ පුතේ 5න් 4ක් අඩු වුණාම 1යි. 3 2යි 6න් 1යි උත්තරේ. මේ ගානක් දුවේ පුතේ ඔයගොල්ලෝ දෙවෙනි ක්‍රමයටත් හදලා බලන්න මේ උත්තරේම එනවද කියලා. රෝමී ඉලක්කම් 6. එකයි දෙකෙන් එක එකතු කිරීම 2යි 4ෙන් 1 අඩු කිරීම 1යි 3ෙන් 2. මේ ගැටලුවක් දුවේ පුතේ මම පළවෙනි ක්‍රමයට තමයි හදන්නේ. හොඳයි දුවේ පුතේ මේ මිශ්‍ර සංඛ්‍යාවල තියෙන ඉලක්කම් ටික මුලින්ම එකතු කරලා සුළු කරලා ඉන්නවා. එක එකතු කිරීම 2 අඩු කිරීම 1. වරහන් ඇතුළේ දුවේ පුතේ 2න් 1 එකතු කිරීම 4ෙන් 1 අඩු කිරීම 3ෙන් 2. දෙකයි එකයි 3යි 3ෙන් එකක් අඩු වුණාම 2යි. දැන් දුවේ පුතේ මේ භාගවල හරයන් සමාන නැහැ. එහෙනම් අපි හරයන් ටික ලියාගමු. ලොකුම හරය 4නේ 4 රවුම් කරගත්තා. 4 2ෙන් බෙදෙනවා. ඒත් දුවේ පුතේ 4 3ෙන් බෙදෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අපි 4 ඊළඟ ගුණිතයට එනවා. ඒ කියන්නේ 4 වරක් 2. 4 වරක් 2 8 8 ලියාගත්ත. දැන් බලනවා 8 2ෙන් බෙදෙනවා. 8 3ෙන් බෙදෙනවා. 8 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ ගුණිතය බලනවා. මොකද්ද? 4 වරක් 3 4 වරක් 3 12යි. 12 දුවේ පුතේ දෙකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. එහෙනම් 12 තමයි පොදු හරය. දෙකෙන් එක දැන් දුවේ පුතේ 2 12 කරගන්න 6න් වැඩි වෙන්න ඕන. එහෙනම් හරය 6න් වැඩි කරා කියන්නේ ලවයත් 6න් වැඩි කරනවා. එකතු කිරීම 4ෙන් 1 4 12 කරගන්න 3ෙන් වැඩි වෙන්න ඕන. හරය 3ෙන් වැඩි කරා කියන්නේ ලවයත් 3ෙන් වැඩි වෙනවා. අඩු කිරීම 3ෙන් 2 3 12 කරගන්න 4ෙන් ගුණ වෙන්න ඕන. හරය 4ෙන් ගුණ කරා කියන්නේ ලවයත් 4ෙන් ගුණ කරනවා. 2 වරහන් ඇතුලේ දෙවරක් 6 12යි. උඩ 6 වරක් 1 6යි.
එකතු කිරීම 3 වරක් 4 12යි 3 වරක් 1 3යි 4 වරක් 3 12යි 4 වරක් 2 8යි. දැන් දුවේ පුතේ භාග තුනේම හරයන් සමානයි. දැන් අපිට සුළු කරන්න පුළුවන්. පොදු හරය 12 කියලා ගත්තා. හරයන් ලවයන් ටික සුළු කරා. 6 එකතු කිරීම 3 අඩු කිරීම 8. 6යි 3යි 9යි 9න් 8ක් අඩු කරපුවම 1යි. උත්තරේ 2යි 12න් 1යි. තේරුණාද දුවේ පුතේ ඔයගොල්ලන්ට? 5 සුළු කරන්න. රෝම ඉලක්කම් 1 2න් 1 ගුණ කිරීම 7න් 4. දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. එච්චරයි දුවේ පුතේ බෙදෙනවා තියෙන. ඊට පස්සේ ඉරෙන් උඩ තියෙනවා වැඩි කරලා ඉරෙන් උඩ දානවා. ඉරෙන් යට තියෙනවා වැඩි කරලා ඉරෙන් යට දානවා. 7 වරක් 1 7යි. ඉරෙන් උඩ දුවේ පුතේ දෙවරක් 1 නේ තියෙන දෙවරක් 1 2යි. උත්තරේ 7න් 2යි. රෝම ඉලක්කම් 2 3න් 2 ගුණ කිරීම 8න් 5 ගුණ කිරීම 10න් 3. දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි. 3ට 3 වරක් 1යි 3ට 3 වරක් 1යි. 5ට 5 වරක් 1යි 10ට 5 වරක් 2යි. ඉරෙන් යට එනවා දුවේ පුතේ 4 වරක් 2 4 වරක් 2 8යි. ඉරෙන් උඩ දුවේ පුතේ 1 වරක් 1 1යි 1 වරක් 1 1යි. ඉරෙන් උඩ එන්නේ 1යි 8න් 1යි උත්තරේ. රෝම ඉලක්කම් 3 1යි 5න් 3 ගුණ කිරීම 2යි 2න් 1. මිශ්‍ර සංඛ්‍යා ගුණ කරද්දී දුවේ පුතේ මේවා විසම භාග වලට හරවගෙන තමයි සුළු කරන්නේ. 5 වරක් 1 5යි 5යි 3යි 8යි 5න් 8යි. දෙවරක් 2 4යි 4යි 1යි 5යි. 2න් 5යි. දැන් සුළු කරනවා දුවේ පුතේ. දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 5ට 5 කැපෙනවා දුවේ පුතේ. මෙතන දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 2යි නෙමෙයි දුවේ පුතේ 8ට දෙවරක් 4යි. ඒක පොඩ්ඩක් වැරදිලා. හරි. දැන් ඉරෙන් යට තියෙන දුවේ පුතේ 1 වරක් 1 1 වරක් 1 1යි. ඉරෙන් වල තියෙන 4 වැඩි කිරීම 1 4යි. 1න් 4යි කියන්නේ දුවේ පුතේ 4යි උත්තරේ. රෝම ඉලක්කම් 4
3යි 10න් 3 ගුණ කිරීම 2යි 3න් 1 ගුණ කිරීම 4යි 7න් 2 මේ ඔක්කොම දුවේ පුතේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග වලට ආරෝහණ තමයි සුළු කරන්නේ. මෙතන දුවේ පුතේ 10 වරක් 3 30යි 30යි 3යි 33යි 10න් 33යි 3 වරක් 2 6යි 6 1යි 7යි 3න් 7යි 7 වරක් 4 28යි 28යි 2යි 30යි 7න් 30යි 10ට 10 වරක් 1යි 30ට 10 වරක් 3යි 3ට 3 වරක් 1යි 3ට 3 වරක් 1යි 4ට 7 වරක් 1යි 4ට 7 වරක් 1යි ඉරෙන් යට දුවේ පුතේ තියෙන්නේ 1 වරක් 1 1යි 1 වරක් 1 1යි ඉරෙන් යට එන්නේ එකම දුවේ පුතේ ඉරෙන් උඩ තියෙන්නේ 33 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 එතකොට උත්තරේ 33යි 1න් 33යි කියන්නේ දුවේ පුතේ 33යි තේරුණා නේද ඔයගොල්ලන්ට 6 පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ පරස්පරය ලියන්න. රෝමී ඉලක්කම් 1 3න් එකේ තමයි දුවේ පුතේ පරස්පරය ලියන්න තියෙන්නේ. මොකද්ද දුවේ පුතේ පරස්පරය කියන්නේ? පරස්පරය කියන්නේ දුවේ පුතේ හරයේ තියෙන ඉලක්කම ලවයට දානවා. ලවයේ තියෙන ඉලක්කම හරයට දාලා ලියන එකට තමයි පරස්පරය කියන්නේ. ඔයගලන්ට තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් භාගයක උඩයි යටයි මාරු කරලා ලියනවා. තේරෙනවනේ? හරි. දැන් දුවේ පුතේ 3න් එකේ පරස්පරය කියන්නේ මේක උඩයි යටයි මාරු කරලා ලියුවොත් 1න් 3. 1න් 3 කියන්නේ දුවේ පුතේ 3යිනේ. තේරෙනවනේ ඔයගලන්ට? හරි. රෝමී ඉලක්කම් 2 7න් 1 7න් එකේ පරස්පරය උඩයි යටයි මාරු කරලා ලියුවොත් 1න් 7. 1න් 7යි කියන්නේ දුවේ පුතේ 7. රෝමී ඉලක්කම් 3 රෝමී ඉලක්කම් 3 8න් 3 8න් 3 පරස්පරය කියන දුවේ පුතේ උඩට මාරු කරලා ලියුවම 3න් 8යි. හරිනේ. ඊට පස්සේ රෝමී ඉලක්කම් 4 5 කියන්නේ දුවේ පුතේ 1න් 5යිනේ. එහෙනම් මේකේ පරස්පරය උඩට මාරු කරලා ලියුවම 5න් 1යි. රෝමී ඉලක්කම් 5 2යි 5න් 3 මේක දුවේ පුතේ මිශ්‍ර සංඛ්‍යාවන් එක මේක මුලින්ම විෂම භාග කරලා තමයි පරස්පරය හොයන්න වෙන්නේ. 5 වරක් 2 10යි 10යි 3යි 13යි 5න් 13යි. දැන් පරස්පරය වෙනවා 5න් 13 පරස්පරය 13න් 5යි උඩයට මාරු කරලා ලියුවා. හත සුළු කරන්න. රෝමී ඉලක්කම් 1 7න් 6 බෙදීම 3 7න් 6 බෙදීම වලට වැඩි කිරීම දාත් දුවේ පුතේ පරස්පර වෙන 3 පරස්පරය 3න් 1යි 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි ඉරින් යට තියෙන්නේ 7 වරක් 1 7යි ඉරින් උඩ තියෙන දුවේ පුතේ 2 වරක් 1 2යි 7න් 2යි උත්තරේ රෝමී ඉලක්කම් 2 8 බෙදීම 5න් 4 8 බෙදීම වෙනුවට ගුණ කිරීම දානවා. එතකොට 5න් 4 පරස්පරය 4න් 5
7ට 4 වරක් 1යි 8ට 4 වරක් 2යි 5 වරක් 2 10යි ඉරෙන් යට දුවේ පුතේ 1 ඉතුරු වෙන්නේ. 1ෙන් 10යි කියන්නේ 10යි. රෝමි ඉලක්කම් 3 28න් 9 බෙදීම 7න් 3 28න් 9 බෙදීම වෙනට දුවේ පුතේ ගුණ කිරීම දානවා. එතකොට 7න් 3 පරස්පරය 3න් 7 3ට 3 වරක් 1යි 9ට 3 වරක් 3යි 7ට 7 වරක් 1යි 28ට 7 වරක් 4යි ඉරෙන් යට දුවේ පුතේ 4 වරක් 1 4යි ඉරෙන් උඩ ඉතුරු වෙන 3 වරක් 1 3 වරක් 1 3යි 4න් 3යි උත්තරේ. රෝමි ඉලක්කම් 4 මුලින්ම දුවේ පුතේ 5යි 5න් 1 විෂම භාග කරගමු. 5 වරක් 5 25යි 25 1යි 26යි 5න් 26යි. බෙදීම වෙනට ගුණ කිරීම දානවා. එතකොට 7න් 6 පරස්පරය 6න් 7යි. දැන් දුවේ පුතේ බෙදෙනවා බෙදා ගන්නවා. 6 2න් බෙදෙනවා 6ට 2 වරක් 3යි 26ට 2 වරක් 13යි. එච්චරයි නේ දුවේ පුතේ බෙදෙනවා තියෙන්නේ. එහෙනම් ඉරෙන් යට 5 වරක් 3 15යි ඉරෙන් උඩ දුවේ පුතේ 13 වැඩි කිරීම 7 91යි 15න් 91යි 15න් 91 විෂම භාගයන්නේ අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට උත්තරේ ලියමු. 91 බෙදනවා 15න් 91ට දුවේ පුතේ 15 වේවා 6ක් තියෙනවා 15 වේවා 6ක් 90යි. එතකොට 91න් 90ක් අඩු කරපුවම එකක් ඉතුරුයි. මේක දුවේ පුතේ හරය 15 එහෙනම් 15ෙන්ම ලියා ගන්නවා හරය වෙනුවට ආපු උත්තරේ 6යි. ඒක ඉස්සරහින් ලිව්වා බෙදලා එකක් ඉතුරු. ඒක තමයි ලවය වෙන්නේ. උත්තරේ 6යි 15න් 1යි. රෝමි ඉලක්කම් 5 1යි 2න් 1 බෙදීම 2යි 4න් 1 ඉස්සෙල්ලාම දුවේ පුතේ මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග වලට හරව ගන්නවා. 2න් 3යි දෙකෙන් 9යි බෙදීම වෙනට ගුණ කිරීම දානවා. ඒතකොට මේකේ පරස්පරය 4න් 9 පරස්පරය 9න් 4යි 2ට 2 වරක් 1යි 4ට 2 වරක් 2යි 3ට 3 වරක් 1යි 9ට 3 වරක් 3යි ඉරෙන් යට දුවේ පුතේ 1 වරක් 3 3යි ඉරෙන් උඩ තියෙනවා 1 වරක් 2 1 වරක් 2 2යි 3න් 2යි උත්තරේ. 3යි 1 අභ්‍යාසය 1 සුළු කරන්න. රෝමි ඉලක්කම් 1 5න් 4න් 3න් 2 5න් 4 අල්නයනට දුවේ පුතේ ගුණ කිරීම දානවා 3න් 2
දැන් දුවේ පුතේ ඉරෙන් උඩ තියෙන ඒවා ඉරෙන් යට තියෙන ඒවා බෙදෙනවද කියලා බලනවා. මේකේ දුවේ පුතේ එහෙම බෙදෙන ඉලක්කම් නැහැනේ. එහෙනම් ඉරෙන් යට තියෙන ඉලක්කම් ටික වැඩි කරලා ඉරෙන් යට දානවා. 5 4 3 15යි. ඉරෙන් උඩ තියෙන ඉලක්කම් වැඩි කරලා ඉරෙන් උඩ දානවා. 4 2 8යි. 15න් 8යි. රෝම ඉලක්කම් 2 3න් 1න් 7න් 6යි. තුනෙන් එක අල්නයනට වැඩි කිරීම දානවා 7න් 6යි. දැන් දුවේ පුතේ උඩයි යටයි තියෙන ඉලක්කම් බෙදෙනවද කියලා බලනවා. මෙතන දුවේ පුතේ 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. එච්චරයි දුවේ පුතේ බෙදෙන්න තියෙන. ඊට පස්සේ ඉරෙන් යට තියෙන ඉලක්කම් වැඩි කරලා ඉරෙන් යට දානවා. ඉරෙන් යට තියෙන 7 වැඩි කිරීම 1 7 වැඩි කිරීම 1 4ක් 1 7යි. ඉරෙන් උඩ තියෙන 1 වැඩි කිරීම 2 1 වරක් 2 2යි. 7න් 2යි උත්තරේ. රෝම ඉලක්කම් 3 8න් 5න් 5න් 2 8න් 5 අල්නයනට දුවේ පුතේ ගුණ කිරීම දානවා 5න් 2යි. දැන් දුවේ පුතේ බෙදෙන ඒවා බෙදෙනවා. මෙතන 5ට 5 වරක් 1යි 5ට 5 වරක් 1යි 2ට 2 වරක් 1යි 8ට 2 වරක් 4යි. දැන් දුවේ පුතේ ඉරෙන් යට තියෙන ඒවා වැඩි කරලා ඉරෙන් යට දානවා. කීයක් තියෙන්නේ 4 වැඩි කිරීම 1 4 වැඩි කිරීම 1 4 වරක් 1 4යි. ඉරෙන් උඩ තියෙනවා දුවේ පුතේ 1 වැඩි කිරීම 1 1 වරක් 1 1යි. උත්තරේ 4න් 1යි. රෝම ඉලක්කම් 4 11න් 9න් 6න් 5 11න් 9 අල්නයනට ගුණ කිරීම දානවා 6න් 5. දැන් දුවේ පුතේ උඩයි යටයි බෙදෙන ඒවා බෙදා ගන්නවා. මෙතන දුවේ පුතේ 3න් බෙදෙනවා 6ට 3 වරක් 2යි 9ට 3 වරක් 3යි. එච්චරයි දුවේ පුතේ බෙදෙන ඒවා තියෙන්නේ. දැන් ඉරෙන් යට තියෙන වැඩි කරලා ඉරෙන් යට දාන 11 වරක් 2 22යි. ඉරෙන් උඩ තියෙන දුවේ පුතේ 3 වැඩි කිරීම 3 වරක් 5 15යි. රෝම ඉලක්කම් 5 1යි 4න් 3න් 7න් 2 1යි 4න් 3 දුවේ පුතේ විෂම භාග කරලා ඉන්නවා. 4 වරක් 1 4යි 4යි 3යි 7යි 4න් 7යි. ගුණ කිරීම අල්නයනට ගුණ කිරීම දානවා 7න් 2යි. දැන් දුවේ පුතේ බෙදෙන ඒවා බෙදා ගන්නවා. 4 7 වරක් 1යි 4 7 වරක් 1යි 2ට 2 වරක් 1යි 4ට 2 වරක් 2යි. දැන් දුවේ පුතේ ඉරෙන් යට තියෙනවා 2 ගුණ කිරීම 1 2 වරක් 1 2යි. ඉරෙන් උඩ 1 ගුණ කිරීම 1 1 වරක් 1 1යි. උත්තරේ 2න් 1යි. රෝම ඉලක්කම් 6
2යි 8න් 5න් 1යි 3න් 1 2යි 8න් 5 විෂම භාග කර ගන්නවා 8 වරක් 2 16යි 16යි 5යි 21යි 8න් 21යි 1යි 3න් 1 විෂම භාග කරගත්තාම දුවේ පුතේ 3 වරක් 1 3යි 3යි 1යි 4යි 3න් 4යි දැන් බෙදෙනවා බෙදා ගන්නවා 3ට 3 වරක් 1යි 21ට 3 වරක් 7යි 7ට 4 වරක් 1යි 8ට 4 වරක් 2යි දැන් ඉරෙන් යට තියෙනවා ගුණ කරලා ඉරෙන් යට දා ගන්නවා 2 ගුණ කිරීම එකට තියෙන දුවේ පුතේ 2 වරක් 1 2යි ඉරෙන් උඩ තියෙනවා දුවේ පුතේ 7 ගුණ කිරීම 1 7 ගුණ කිරීම 1 7යි දැන් මේක දුවේ පුතේ විෂම භාගයන්නේ අපි මේක මිශ්‍ර භාග කරලාම උත්තරේ දාගමු 7 බෙදෙනවා 2කින් 4 දෙවරක් 3යි දෙවරක් 3 6යි එකක් ඉතිරි හරය තියෙන දුවේ පුතේ දෙකනේ විෂම භාගය එහෙනම් හරය 2යි ආපු උත්තරේ 3යි එකක් ඉතිරි 3යි 2කින් 1යි උත්තරේ මිශ්‍ර සංඛ්‍යාවක් කරපුවාම රෝමී ඉලක්කම් 7 5යි 2කින් 1න් 1යි 11න් 3 5යි 2කින් 1 විෂම භාගයක් කර ගන්නවා 5 අරක් 2 10යි 10යි 1යි 11යි 2කින් 11යි ගුණ කිරීම 1යි 11න් 3 විෂම භාගයක් කරගත්තාම 11 අරක් 1 11යි 11යි 3යි 14යි 11න් 14යි දැන් දුවේ පුතේ බෙදෙනවා බෙදා ගන්නවා 11ට 11 කැපෙනවා 11ට 11 1යි 11ට 11 1යි දෙකට දෙවරක් 1යි 14ට දෙවරක් 7යි ඉරෙන් යට තියෙනවා දුවේ පුතේ 1 ගුණ කිරීම 1 1 ගුණ කිරීම 1 1යි ඉරෙන් උඩ තියෙනවා 1 ගුණ කිරීම 7 7යි 1න් 7යි කියන්නේ උත්තරේ 7යි රෝමී ඉලක්කම් 8 1යි 5න් 4න් 9න් 5 1යි 5න් 4 විෂම භාග කර ගන්නවා 5 අරක් 1 5යි 5යි 4යි 9යි 5න් 9යි අල්නයනෙට ගුණ කිරීම දානවා 9න් 5යි දැන් දුවේ පුතේ බෙදෙනවා බෙදා ගන්නවා 9ට 9 වරක් 1යි 9ට 9 වරක් 1යි 5ට 5 වරක් 1යි 5ට 5 වරක් 1යි ඉරෙන් යට ඉතුරු වෙන දුවේ පුතේ 1 ගුණ කිරීම 1 1යි ඉරෙන් උඩ ඉතුරු වෙනවා 1 ගුණ කිරීම 1 1යි 1න් 1යි කියන්නේ උත්තරේ 1යි දෙක සුළු කරන්න රෝමී ඉලක්කම් 1 රුපියල් 64න් 4න් 3ක් රුපියල් කොපමණද 64න් 4න් 3ක් එහෙනම් දුවේ පුතේ 64 අල්නයන්න 4න් 3 තේරුණා ලිව්වේදී දැන් දුවේ පුතේ අල්නයන්න වෙනුවට ගුණ කිරීම දා ගන්නවා දැන් බෙදෙනවා දුවේ පුතේ මුලින්ම දෙකෙන් බෙදන්න පුළුවන් 4ට දෙවරක් 2යි 64ට දෙවරක් 32යි ආයෙත් දුවේ පුතේ දෙකෙන් බෙදන්න පුළුවන් 2ට දෙවරක් 1යි 32ට දෙවරක් 16යි ඊට පස්සේ දුවේ පුතේ 16ව 3ක්
තමයි ඉරෙන් උඩට එන්නේ. 48යි. ඉරෙන් යට දුවේ පුතේ එකනේ. එකෙන් 48යි. එකෙන් 48 කියන්නේ දුවේ පුතේ 48ට. මොකද්ද ඒකකේ රුපියල්නේ දුවේ පුතේ? රුපියල් 48යි. රෝමි ඉලක්කම් 2. ග්‍රෑම් 400න් 5න් 2ක් යනු ග්‍රෑම් කොපමණද? ලියා ගන්න දුවේ පුතේ 400න් 5න් 2ක්. එන්නේ පුතේ එන 400 අල්ලායන්න 5න් 2. අල්ලායන වෙනුවට දුවේ පුතේ ගුණ කිරීම දානවා. 5න් 2. දැන් දුවේ පුතේ 5න් බෙදෙන 5ට 5 අරක් 1යි. 40ට 5 අරක් 8යි. අර බිඳුව දාපම 80යි. 80 වැඩි කිරීම 2 තමයි ඉරෙන් උඩ ඉතුරු වෙන ඉරෙන් යට 1. 80 2ක් 160යි. ග්‍රෑම් 160යි. රෝමි ඉලක්කම් 3. හෙක්ටයාර 6න් 3න් 1ක් යනු හෙක්ටයාර කීයද? හයෙන් 3න් 1ක් කියලා තියෙන දුවේ පුතේ න 6 අල්නායන්න 3න් 1. අල්නායන වෙනුවට ගුණ කිරීම දා ගන්නවා දුවේ පුතේ. ඊට පස්සේ බෙදෙනවා 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. ඉරෙන් යට දුවේ පුතේ 1 ඉතුරු වෙනවා. ඉරෙන් උඩ දෙවරක් 1 දෙවරක් 1 2යි. එකෙන් 2යි. එකෙන් 2යි කියන්නේ 2යි. මොකද්ද ඒකකේ හෙක්ටයාර? රෝමි ඉලක්කම් 4. කිලෝමීටර් 1න් 8න් 1ක් යනු මීටර් කොපමණද? මෙතන දුවේ පුතේ කිලෝමීටර් 1 මීටර් කරගන්නවා. කිලෝමීටර් 1යි කියන්නේ මීටර් 10යි. එහෙනම් දුවේ පුතේ 1000න් 8න් 1 1000 අල්නා යන්න 8න් 1. තේරුණානේ ඔයගොල්ලන්ට? අල්නා යන වලට ගුණ කිරීම දාගත්ත 8න් 1යි. දෙකෙන් බෙදෙනවා දුවේ පුතේ 2ට 8ට දෙවරක් 4යි. 18 දෙවරක් 500යි. ආය දෙකෙන් බෙදෙන 4ට දෙවරක් 2යි 500ට දෙවරක් 250යි. ආය දෙකෙන් බෙදන්න පුළුවන් දුවේ පුතේ 2ට දෙවරක් 1යි 250ට දෙවරක් 125යි. ඉරෙන් උඩ තියෙනවා දුවේ පුතේ 125 වැඩි කිරීම 1. ඉරෙන් යට දුවේ පුතේ 1. එහෙනම් 1න් 125යි. එකෙන් 125 කියන්නේ 125යි. ඒකකය මොකද්ද? මීටර්. 3. ඉඩමකින් 5න් 3ක් අහිති අයෙකු ඉන් 3න් 1ක් තම දුවට දුන් විට දුවට ලැබුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? දුවට ලැබුණු භාගය සමානයි. ගැටලුවේ කොහොමද දුවේ පුතේ කියන්නේ? 5න් 3ක් අහිති අයෙකු ඉන් 3න් 1ක්. ඉන් 3න් 1ක් කියන්නේ දුවේ පුතේ 5න් 3න් 1ක්. පහෙන් 3 අල්නායනයට ගුණ කිරීම දා ගන්නවා දුවේ පුතේ 3න් 1. දැන් දුවේ පුතේ බෙදෙනවා 3ට 3 වරක් 1යි. 3ට 3 වරක් 1යි. එච්චරන දුවේ පුතේ බෙදෙනවා තියෙන. දැන් ඉරෙන් යට තියෙන වැඩි කරලා ඉරෙන් යට දානවා 5 ගුණ කිරීම 1. 5 තරක් 1 5යි. ඉරෙන් උඩ තියෙන දුවේ පුතේ 1 ගුණ කිරීම 1 1යි.
5න් 1යි තමයි දුවට ලැබෙන භාගය මුළු ඉඩමේ. 4. නිමල්ගේ මාසික ආදායම රුපියල් 40000ක් වේ. ඔහු එම මුදලින් 8න් 1ක් ගමන් වියදම් සඳහා වැය කරයි. එම මුදල කොපමණද? මෙහාන දුවේ පුතේ ගමන් වියදම් සඳහා වැය කරපු මුදල කීයද කියලා. ගමන් වියදම් දුවේ පුතේ ඔහුගේ මාසික ආදායමෙන් 8න් 1කලු. එහෙනම් මාසික ආදායම 40000යි. 40000න් අරණ යන්න 8න් 1. තේරුණානේ? දැන් මේක සුළු කරනවා දුවේ පුතේ. අල්ලායනට ගුණ කිරීම දා ගන්නවා. දැන් මේක සුළු කරනවා. 8ට 8 වරක් 1යි 40ට 8 වරක් 5යි බිංදු 3 දා ගන්නවා දුවේ පුතේ. ඉරෙන් 8 ඉතුරු වෙනවා 1. ඉරෙන් උඩ දුවේ පුතේ 5000 වැඩි කිරීම එක 5000යිනේ. 1න් 5000යි. 1න් 5000 කියන්නේ 5000යි. ඔහු ගමන් සඳහා වියදම් කරමු මුදල 5000යි. තේරුණාද දුවේ පුතේ? 3.2 අභ්‍යාසය 1 සුළු කර පිළිතුර සරලම ආකාරයට දක්වන්න. මේ වගේ දුවේ පුතේ ගණිත කර්ම ගොඩක් තියෙන ගණිත ගැටළු විසඳද්දී මුලින්ම කරන්න ඕන දුවේ පුතේ වරහන. ඊට පස්සේ දුවේ පුතේ අල්න යන්න. ඊට පස්සේ බෙදීම. ඊට පස්සේ ಗುಣ කිරීම. ඊට පස්සේ දුවේ පුතේ එකතු කිරීම හෝ අඩු කිරීම. තේරුණානේ? මේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. අපි එහෙනම් ගණන් ටික හදමු. රෝමි ඉලක්කම් 1. දැන් බලන්න දුවේ පුතේ මේකේ තියෙනවා එකතු කරන්නක් තියෙනවා ಗುಣ කරන්නක් තියෙනවා. දැන් මොකක්ද ඉස්සෙල්ලා කරන්න ඕන? දැන් අපි අර ලියාගත් එක බලමු උඩ. ඒකේ තියෙන දුවේ පුතේ මුලින්ම ಗುಣ කිරීම ඊට පස්සේ තමයි එකතු කිරීම හෝ අඩු කිරීම තියෙන්නේ. එහෙනම් අපි මේක ඉස්සෙල්ලා ಗುಣ කරලා ඉමු. දෙකට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. දෙකෙන් එක එකතු කිරීම ඉරෙන් යට දුවේ පුතේ 3 වරක් 3 ඉරෙන් යට 9යි. එතකොට ඉරෙන් ගොඩ දුවේ පුතේ 1 වරක් 5 5යි. දැන් දුවේ පුතේ මෙතන තියෙන භාග දෙකක් එකතු කරන්නනේ. දැන් මේකේ දුවේ පුතේ හරය සමාන නැහැ. එහෙනම් මේ හරයන් දෙකට පොදු හරයක් ගන්න ඕන. මම දුවේ පුතේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාව ගන්නද්දී ඔයගලන්ට කියලා දුන්නා පොදු හරය හොයාගන්න ලේසි ක්‍රමය. හරි. දැන් මම මෙතන ඒවා කියලා දෙන්න යන්නේ නැහැ. මේකේ දුවේ පුතේ පොදු හරය 18යි. දැන් දුවේ පුතේ 2 18 වෙන්න 9න් වැඩි වෙන්න ඕන. එහෙනම් 1 9න් වැඩි වුණාම 9යි. එකතු කිරීම 9 දුවේ පුතේ 18 වෙන්න 2න් වැඩි වෙන්න ඕන. එහෙනම් 5 2න් වැඩි වුණාම 10යි. 18 9 9 10 එකතු වුණාම 19යි. 19 බෙදීම 18. මේක දුවේ පුතේ විසම භාගයෙන් අපි මිශ්‍ර භාග කරගමු. 19 බෙදෙනවා 18න්. 1යි 18යි එකක් ඉතිරි. හරය දුවේ පුතේ 18යි. ආපු උත්තරේ 1යි ඉස්සරහින් ලියාගත්තා. එකක් ඉතිරි. 1යි 18න් 1යි උත්තරේ. රෝමි ඉලක්කම් 2. මුලින්ම දුවේ පුතේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගන්නවා. 3 වරක් 3 9යි 9 1යි 10යි. 3න් 10යි. බෙදීම
6 වරක් 2 12යි 12 එකයි 13යි 6න් 13යි. අල්නයන තමයි දුවේ පුතේ සුළු කරන්න තියෙන ඉස්සෙල්ලාම ඒ හින්දා අල්නයන ගාවට අපි හින්දා අල්නයන වෙනුවට ගුණ කිරීම දානවා 4න් 1. දැන් දුවේ පුතේ මෙතන බෙදෙන්නේ නැහනේ 6න් 13යි 4න් 1යි මොකවත් කැපෙන්නේ නැහැ හින්දා ඉරින් යටේ වැඩි කරලා ඉරින් යට දානවා. 4 වරක් 6 4 වරක් 6 24යි 13 වැඩි කිරීම 1 13යි 3න් 10 බෙදීම වෙනුවට ගුණ කිරීම දානවා මේකේ පරස්පරය 13න් 24 වෙනවා. දැන් බලනවා දුවේ පුතේ 3ට 3 වරක් 1යි 24ට 3 වරක් 8යි. ඉරෙන් යට ඉතුරු වෙනවා දුවේ පුතේ 13. ඉරෙන් උඩ 80. මේක දුවේ පුතේ විෂම භාගය යන මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියා ගන්නවා. 80 බෙදෙනවා පුතේ 13න්. අසුවට 13 6 දුවේ පුතේ 13 6ක් 78යි 80න් 78ක් අඩු කරපුවම දෙකක් ඉතිරි. මේක දුවේ පුතේ හරය 13යි 13 ලියාගත්තා. ආපු උත්තරේ 6යි ඉතිරි දෙකක්. උත්තරේ 6යි 13න් 2යි. රෝමි ඉලක්කම් 3. මේක දුවේ පුතේ ඉස්සෙල්ලාම වරහන තමයි සුළු කරලා ඉන්න ඕන. මෙතන දුවේ පුතේ වරහන ඇතුලේ තියෙන භාග දෙකේ හරය සමාන නැහෙනම් හරය සමාන කරගන්න ඕන පොදු හරය ගන්න ඕන. මන් දුවේ පුතේ පොදු හරය හොයන දෙගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ ගණන් හදද්දි. හරි. මේක දුවේ පුතේ පොදු හරය 6යි. දැන් දුවේ පුතේ 3 6 කරන්න නම් දෙකෙන් වැඩි වෙන්න එපා. එතකොට 1 2කින් වැඩි වුණාම 2යි. 2 6 කරන්න 3ෙන් වැඩි වෙන්න ඕන. 1 3ෙන් වැඩි වුණාම 3යි. තේරුණානේ? මෙතන 3යි 2 එකතු වුණාම 5යි. දැන් දුවේ පුතේ බෙදෙනවා 5ට 5 වරක් 1යි 5ට 5 වරක් 1යි. 2ට 2 වරක් 1යි 6ට 2 වරක් 3යි. ඉරෙන් යට 2 ඉතුරු වෙනවා. ඉරෙන් උඩ දුවේ පුතේ 1 ඉතුරු වෙනවා. උත්තරේ 2න් 1යි. රෝමි ඉලක්කම් 4. වරහන ඇතුලේ ඉස්සෙල්ලා සුරු කරලා ඉන්නවා. මිශ්‍ර සංඛ්‍යා දුවේ පුතේ විෂම භාග කරගන්න 3 වරක් 3 9යි 9 එකයි 10යි 3ෙන් 10යි. බෙදීම 6 වරක් 2 12යි 12 එකයි 13යි 6ෙන් 13යි. බෙදීම වෙනුවට ගුණ කිරීම දානවා පරස්පරය 13න් 6. දැන් දුවේ පුතේ බෙදෙනවා 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි
එච්චර ද්විපතේ බෙදෙනවා තියෙන්නේ. දැන් ඉරෙන් යටේ වැඩි කරලා ඉරෙන් යට දානවා. ඉරෙන් උඩ වැඩි කරලා ඉරෙන් උඩ දානවා. ඉරෙන් යට තියෙනවා ද්විපතේ 13ක්. ඉරෙන් උඩ ඉතුරු වෙනවා 20ක්. ගුණ කිරීම 4න් 1. ආයෙ බලන්න පුතේ බෙදෙනවා 4ට 4 වරක් 1යි 20ට 4 වරක් 5යි. ඉරෙන් යට 13යි ඉරෙන් උඩ 5යි. 13න් 5යි උත්තරේ. රෝමි ඉලක්කම් 5. වරහන තමයි ද්විපතේ ඉස්සෙල්ලාම සුළු කරගන්නේ. මේකේ තියෙන ද්විපතේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරගමු. 4 වරක් 3 12යි 12යි 3යි 15යි 4න් 15යි. බෙදීම දෙවරක් 2 4යි 4 1යි 5යි 2න් 5යි. එකතු කිරීම 4 වරක් 3 12යි 12 1යි 13යි 4න් 13යි. වරහන තුල තියෙන භාග දෙක ද්විපතේ එකතු කරන්න මේකේ හරය සමාන නැහැ නේද? හරය සමාන කරගන්න අපි පොදු හරය හොයා ගන්න ඕන. පොදු හරය හොයාගන්න විදිහ මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. මේකේ ද්විපතේ 2යි 4යි පොදු හරය 4. 2 4 කරන්න 2කින් වැඩි වෙන්න ඕන. එතකොට ළවයේ තියෙන 5 2කින් වැඩි වුණාම 10යි. දහය 13 එකතු වුණාම ද්විපතේ 23යි 4න් 23යි. 4න් 15 බෙදීම වෙනුවට ගුණ කිරීම දාන. එතකොට පරස්පරය වෙනවා 23න් 4. 7ට 4 වරක් 1යි 7ට 4 වරක් 1යි. එතන ද්විපතේ බෙදෙනවා තියෙන ඉරෙන් යට 23යි ඉරෙන් උඩ 15යි. 23න් 15යි උත්තරේ. රෝමි ඉලක්කම් 6. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරලා ඉන්නවා. 3 වරක් 1 3යි 3යි 2යි 5යි 3න් 5යි. ගුණ කිරීම 5න් 3යි. එකතු කිරීම මෙතන ද්විපතේ මේ භාග දෙක එකතු කරන්න මේ භාග දෙකේ හරය සමාන කරගන්න පොදු හරය හොයා ගන්න ඕන. මේ 4යි 2යි පොදු හරය ද්විපතේ 4යි. මෙතන 2 4 කරන්න 2කින් වැඩි වෙන්න ඕන. 1 2කින් වැඩි වුණාම 2යි. දැන් මෙතන බෙදෙනවා 5ට 5 වරක් 1යි 5ට 5 වරක් 1යි 3ට 3 වරක් 1යි 3ට 3 වරක් 1යි. මෙතන ද්විපතේ 1න් 1 තමයි ඉතුරු වෙන්නේ. එකතු කිරීම 4 3යි 2යි 5යි. දැන් ද්විපතේ 1යි 4යි පොදු හරය 4 කියලා ගන්නවා.
1 4 කරන්න 4න් වැඩි වෙන්න ඕන 1 4න් වැඩි වුණාම 4යි 4 එකතු කිරීම 5 තේරුණානේ ඔයගොල්ලන්ට 4 4යි 5යි 9යි 4න් 9යි මේක දුවේ පුතේ විෂම භාගයක් අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියමු 9 බෙදෙනවා 4යි 4 වරක් 2යි 4 වරක් 2 8යි අඩු කරා එකක් ඉතුරුයි හරේ 4යි ආපු උත්තරේ 2යි ඒක ඉස්සරහින් ලියාගත්තා බෙදලා එකක් ඉතිරි 2යි 4න් 1යි උත්තරේ රෝමි ඉලක්කම් 7 මිශ්‍ර සංඛ්‍යා ටික දුවේ පුතේ මුලින්ම විෂම භාග කරගමු. මෙතන 3 වරක් 2 6යි 6 2 8යි 3න් 8යි. එක් වරක් 4 4යි 4 1යි 5යි 4න් 5යි. තුන් වරක් 2 6යි 6 1යි 7යි 3න් 7යි. වරහන් ඇතුළේ දුවේ පුතේ සුළු කරන්න මේ භාග දෙකේ හරය සමාන කරගන්න ඕන. පොදු හරය ගන්න ඕන. 4යි 12යි දුවේ පුතේ පොදු හරය 12යි. 4 දුවේ පුතේ 12 කරන්න 3න් වැඩි වෙන්න ඕන. එතකොට 5 3න් වැඩි වුණාම 15යි. මෙතන දුවේ පුතේ අඩු කිරීම 1. පහළ වෙන එකක් අඩු වුණාම 14යි. බෙදීම 3. දැන් දුවේ පුතේ මෙතන ඉතුරුලා තියෙන්නේ ಗುಣ කිරීමයි බෙදීමයි. දැන් දුවේ පුතේ මෙහෙම ಗುಣ කිරීමයි බෙදීමයි එක ළඟ තියෙද්දි අපි සුළු කරන්නේ අපේ වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට. එතකොට මෙතන ඉස්සෙල්ලම හම්බෙන්නේ ಗುಣ කිරීම කරා ඊට පස්සේ තමයි දුවේ පුතේ බෙදීම කරන්නේ. තේරුණානේ? හරි. දැන් මෙතන 4න් බෙදෙන 8 4 වරක් 2යි 12ට 4 වරක් 3යි. එච්චරනේ දුවේ පුතේ බෙදෙනවා තියෙන්නේ. හරි. එතකොට ඉරෙන් යට 3 වැඩි කිරීම 3 9යි. ඉරෙන් උඩ දුවේ පුතේ 14 වැඩි කිරීම 2 28යි. බෙදී වෙනකොට ගුණ කිරීම දානවා. එතන පරස්පරය 7න් 3යි. 4 7 වරක් 1යි 24 7 වරක් 4යි. 3ට 3 වරක් 1යි 9ට 3 වරක් 3යි. ඉරෙන් යට දුවේ පුතේ 3 ඉරෙන් උඩ 4 වරක් 4යි. දැන් දුවේ පුතේ මේක විෂම භාගය නම් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියාගමු. 4 බෙදෙනවා 3ෙන්. එකක් ඉතිරි. හරය දුවේ පුතේ 3යි. ආපු උත්තරේ එක ඉස්සරහ ලියාගත්තා. ඉතිරි ගාන උඩින් ලියාගත්තා. 1යි 3න් 1යි උත්තරේ. රෝමි ඉලක්කම් 8. මේකේ දුවේ පුතේ අල්නායන ඉස්සෙල්ලා කරන්න ඕන. ඒ හින්දා මං එතෙන්ට වරහණක් දා ගන්නවා. පැටලෙන හින්දා. අල්නායන වෙනකොට දුවේ පුතේ ಗುಣ කිරීම දැම්මා.
දැන් වරහන් ඇතුලේ බෙදෙනවා 3ට 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. එතන බෙදෙනවා තියෙන 3න් 2 ගුණ කිරීම ඉරෙන් උඩ 5යි ඉරෙන් යට 4 වරක් 2 8යි. බෙදීම 18න් 7. මෙතනත් ද්විපති ඉස්සෙල්ලා වගේම තමයි ගුණ කිරීමයි බෙදීමයි තියෙන්නේ. එහෙනම් අපි අපේ වම් අත පැත්තේ ඉඳලා දකුණු පැත්තට තමයි සුළු කරන්නේ. ඉස්සෙල්ලාම ගුණ කිරීම ඊට පස්සේ තමයි ද්විපතේ බෙදීම කරන්නේ. 2ට 2 වරක් 1යි 8ට 2 වරක් 4යි. ඉරෙන් උඩ ද්විපතේ 5 ඉතිරි වෙනවා. ඉරෙන් යට ද්විපතේ 4 වරක් 3 12යි. බෙදීම වෙනුවට ගුණ කිරීම දානවා. එතකොට 18න් 7 පරස්පරය 7න් 18යි. දැන් ද්විපතේ බෙදෙනවා බෙදා ගන්නවා. 6න් බෙදන්න පුළුවන් 12ට 6 වරක් 2යි 18ට 6 වරක් 3යි. එච්චෙන ද්විපතේ බෙදෙනවා තියෙන්නේ. ඉරෙන් උඩ 5 වරක් 3 15යි. ඉරෙන් යට 7 වරක් 2 14යි. 15න් 14යි. මේක ද්විපතේ විෂම භාගයෙන් අපි මිශ්‍ර භාග කරලා ලියා ගමු. 15 බෙදෙනවා ද්විපතේ 14න්. 14 වරක් 1යි 14 වරක් 1 14යි. අඩු කරපුවාම එකක් ඉතිරි. හරය ද්විපතේ 14යි. ආපු උත්තරේ එක ඉස්සරහන් ලියාගත්තා. ඉතිරි එකක්. 1යි 14න් 1යි උත්තරේ. 2. පුද්ගලයෙක් තම ආදායමෙන් 4න් එකක් ආහාර සඳහාද 2න් එකක් ව්‍යාපාර සඳහාද අනෙක් කොටස ඉතිරි කිරීම සඳහාද වෙන් කරයි. ඉතිරි කරන ලද කොටස මුළු ආදායමෙන් කවර භාගයක්ද? මුලින්ම දුවේ පුතේ ඔහු ආහාර වලටයි ව්‍යාපාරයටයි වියදම් කරපු කොටස භාගයක් විදිහට හොයාගමු. වගන්ති ලියා ගන්නවා දුවේ පුතේ වියදම් කරපු කොටස ආදායමෙන් භාගයක් ලෙස. ආහාර සඳහා 4න් 1යි. එකට එකතු කරනවා දුවේ පුතේ ව්‍යාපාර සඳහා වියදම් කරා 2න් 1ක්. 4යි 2 පොදු හරය 4යි. එකෙන්ම ලියාගත්ත එකතු කිරීම 2 දුවේ පුතේ 4 කරන්න 2න් වැඩි වෙන්න ඕන නේද? 1 2න් වැඩි වුණාම 2යි 4යි 1යි 2 එකතු වුණාම 3යි. එයා දුවේ පුතේ වියදම් කරලා දිනා එයාගේ මුළු ආදායමෙන් 4න් 3ක්. වගන්ති ලියා ගන්නවා දුවේ පුතේ ඉතිරි කරන කොටස ආදායමෙන් භාගයක් ලෙස. ගැටලුවේ කියන විදිහට දුවේ පුතේ මෙයා ඉතිරි කරන්නේ මුළු ආදායමෙන් එයා වියදම් කරාට පස්සේ එයා ගාව ඉතුරු වන කොටස තමයි දුවේ පුතේ එයා ඉතිරි කරන්නේ. එතකොට දුවේ පුතේ ඉතිරි කරන කොටස හොයාගන්න එයාගේ මුළු ආදායමෙන් එයා වියදම් කරපු කොටස අඩු කරා නම් හරිනේ දුවේ පුතේ. එතකොට අපි වියදම් කරපු කොටස හොයාගෙන තියෙනවා 4න් 3යි කියලා. එහෙනම් 4න් 3යි නම් වියදම් කරපු කොටස මුළු ආදායම ගන්න පුළුවන් 4න් 4යි කියලා. අපි එහෙනම් 4න් 3ක් අඩු කරනවා. තේරුණානේ ඔයගොල්ලන්ට? භාග දෙකේම දුවේ පුතේ හරය සමානයි. 4 අඩු කිරීම 3. හරය 4යි දුවේ පුතේ. ලවය 4න් 3ක් අඩු කරාම 1යි. 4න් 1යි. එතකොට දුවේ පුතේ යා මුළු ආදායමෙන් 4න් 1ක් ඉතිරි කරනවා. හරිනේ තේරුණානේ ඔයගොල්ලන්ට? 3. කුමුදුනී ගමනක් යාමේදී මුළු දුරෙන් 8න් 1ක් පයින්ද 3න් 2ක් දුම්රියෙන්ද ඉතිරි දුර ප්‍රමාණය බසයෙන්ද ගමන් කළාය. රෝමී ඉලක්කම් 1 පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙන් භාගයක් ලෙස දක්වන්න. රෝමී ඉලක්කම් 2 බසයෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙන් භාගයක් ලෙස දක්වන්න. හොඳයි දුවේ පුතේ අපි මුලින්ම රෝමී ඉලක්කම් 1 හදලා ඉමු. වගන්ති ලියා ගන්නවා දුවේ පුතේ පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර මුළු දුරෙන් භාගයක් ලෙස.
පයින් 8න් එකක් ගියා. එකතු කිරීම දුම්රියෙන් ගියා දුවේ පුතේ 3න් දෙකක්. මේකේ හරය සමාන නැහැ. පොදු හරය ගන්න පුළුවන් අපිට 24 කියලා. 8 24 කරන්න 3න් වැඩි වෙන්න ඕන. එතකොට ලවයේ තියෙන එක 3න් වැඩි වුණාම 3යි එකතු කිරීම 3 දුවේ පුතේ 24 කරන්න 8න් වැඩි වෙන්න ඕන. එහෙනම් ලවයේ තියෙන දෙක 8න් වැඩි වුණාම 16යි. හරය 24යි. ලවයේ 16 3 එකතු වුණාම 19යි. 24න් 19යි. පයින් සහ දුම්රියෙන් ගමන් කරපු දුර මුළු දුරෙන් 24න් 19යි. තේරුණාද ඔයගොල්ලන්ට? රෝම ඉලක්කම් 2. වගන්ති ලියා ගන්නවා දුවේ පුතේ. බසයෙන් ගමන් කරපු දුර මුළු දුරෙන් භාගයක් ලෙස. දැන් දුවේ පුතේ ගැටලුවේ කියන විදිහට ගමනක් යද්දී පයින්ුයි දුම්රියනුයි ගිහිල්ලා ඉතිරි වෙන දුර තමයි මෙයා බස් එකේ යන්නේ. එහෙනම් බස් එකේ ගිය දුර හොයන්න ගමනේ මුළු දුරෙන් පයින්ුයි දුම්රියනුයි ගිය දුර අඩු කරා නම් බසෙන් ගිය දුර එනවනේ දුවේ පුතේ. අපි දැන් හොයාගෙන තියෙනවා පයින්ුයි දුම්රියනුයි ගිය දුර කීයද? 24න් 19යි. එහෙනම් දුවේ පුතේ ගමනේ මුළු දුර කීයද? 24න් 24යි. 24න් 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 19ක් අඩු කරපුවාම බසෙන් ගිය දුර එන ගන්න පුළුවන් අපිට. හරය 24යි. ලවයේ දුවේ පුතේ 24න් 19ක් අඩු වුණාම 5යි. 24න් 5යි. එතකොට දුවේ පුතේ ගමනේ මුළු දුරෙන් 24න් 5ක් බස් එකේ ගිහිල්ලා තියෙනවා. තේරුණානේ ඒගොල්ලන්ට? 4 පියෙකු තම පුතාට ඉඩමෙන් 2න් එකක්ද දියණියට ඉඩමෙන් 3න් එකක්ද දුන්නේය. පුතා තම කොටසින් 5න් එකක්ද දියණිය තම කොටසින් 5න් දෙකක්ද පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කළහ. පුණ්‍ය ආයතනයේ ලද ඉඩමෙන් හරි අඩක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට තීරණය කළේය. ගොඩනැගිල්ල ඉදි කරන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොපමණද? මුලින්ම දුවේ පුතේ පුතයි දියණියයි පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කර ඉඩම් කොටස් ප්‍රමාණය වෙන වෙනම හොයාගමු. පුතා පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කර ඉඩම් කොට සමානයි දුවේ පුතේ. ගැටලුවේ කියනවා පුතා තම කොටසින් 5න් එකක් තමයි පුණ්‍ය ආයතනයට දෙන්නේ. එතකොට දුවේ පුතේ පුතා ගාව තියෙන්නේ තාත්තා පුතාට 2න් එකක් දෙනවා. 2න් එකෙන් 5න් එකක්. එහෙනම් 2න් එක අල්නා යන්න 5න් එක. තේරුණානේ ඔයගොල්ලන්ට? මෙතන දුවේ පුතේ ඉරෙන් උඩයි ඉරෙන් යටයි බෙදෙනව නැහැනේ. එහෙනම් ඉරෙන් යට තියෙන වැඩි කරලා ඉරෙන් යට දානවා. 2 5 10යි. ඉරෙන් උඩ දුවේ පුතේ එක් වරක් එකයි එක් වරක් එකයි උත්තරය එතකොට 10න් එකයි. පුතා දුවේ පුතේ මුළු ඉඩමෙන් 10න් එකක් පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කරලා තියෙනවා. දැන් අපි හොයාගමු දුවේ පුතේ දියණිය පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කර ඉඩම් කොටස. දියණිය පුණ්‍ය ආයතනයට ලබා දෙන ඉඩම් කොටස සමානයි දුවේ පුතේ. ගැටලුවේ කියන්නේ තමා සතු කොටසින් 5න් දෙකක්. කියන දුවේ පුතේ දියණියට පියා දෙනවා 3න් එකක් 3න් එකෙන් 5න් දෙකක්. තේරුණාද දුවේ පුතේ? එහෙනම් 3න් එක අල්නා යන්න 5න් දෙක. මෙතන දුවේ පුතේ උඩයි යටයි බෙදෙනව නැහැනේ. එහෙනම් ඉරෙන් යට තියෙන වැඩි කරලා ඉරෙන් යට දානවා.
ඉරෙන් උඩේ වැඩි කරලා ඉරෙන් උඩ දානවා. ඉරෙන් යට තියෙන දුවේ පුතේ 3 වැඩි කිරීම 5. 3 වරක් 5 15යි. ඉරෙන් උඩ තියෙන දුවේ පුතේ 1 වැඩි කිරීම 2. 1 වරක් 2 2යි. උත්තරේ 15න් 2යි. එතකොට දියණිය පුණ්‍ය ආයතනෙ ලබා දෙනවා මුල ඉඩමෙන් 15න් 2ක්. ඊට පස්සේ හොයා ගන්න දුවේ පුතේ පුණ්‍ය ආයතනෙට පරිත්‍යාග කර කොටස මුල ඉඩමෙන් භාගයක් ලෙස. පුතයි දියණියයි පරිත්‍යාග කර කොටස් දෙක එකතු කරනවා. දහයේ 15 පොදු හරය 30යි. 10 30 කරන්න 3ෙන් වැඩි කරන්න ඕන. එතකොට උඩ තියෙන එක 3ෙන් වැඩි කරපුවාම 3යි එකතු කිරීම 15 30 කරන්න 2ෙන් වැඩි කරන්න ඕන. එතකොට උඩ තියෙන 2 2ෙන් වැඩි කරපුවාම 4යි. දෙදෙනාම පරිත්‍යාග කර මුළු කොටස මුළු ඉඩමෙන් 30න් 7යි. දැන් හොයාගමු දුවේ පුතේ ගොඩනැගිල්ල ඉදි කරන කොටස මුළු ඉඩමෙන් කොපමණද කියලා. දැන් දුවේ පුතේ පුණ්‍ය ආයතනෙට හම්බෙලා තියෙනවා මුළු ඉඩමෙන් 30න් 7ක්. එතකොට දුවේ පුතේ ගැටලුවේ කියනවා මේ හම්බෙච්ච ඉඩම් ප්‍රමාණයෙන් හරි අඩකළු ගොඩනැගිල්ල ඉදි කරන්න. ඒ කියන්නේ 30න් 7න් හරි අඩක්. ඒ කියන්නේ 30න් 7 දෙකෙන් බෙදනවා දුවේ පුතේ. තේරුණානේ ඔයගොල්ලන්ට? බෙදීම වෙනුවට ಗುಣ කිරීම දානවා. එතකොට දුවේ පුතේ දෙකේ පරස්පරය 2න් 1යි. දැන් දුවේ පුතේ මෙතන උඩයට බෙදෙනේව නැහැනේ. එතකොට එහෙනම් ඉරෙන් යට තියෙන වැඩි කරලා ඉරෙන් යට දානවා. ඉරෙන් උඩ තියෙන වැඩි කරලා ඉරෙන් උඩ දානවා. ඉරෙන් යට තියෙන දුවේ පුතේ 30 වැඩි කිරීම 2 30 දෙකෙන් වැඩි කරපුවාම 60යි. උඩ එතකොට 7 වැඩි කිරීම 1 7යි. උත්තරේ 60න් 7යි. හොඳයි දුවේ පුතේ. මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තනවා. මම උගන්වන විදිය හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම දුවේ පුතේ අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාට.